හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරන් ආවා. දැන් ඔයාලා බලනවා ඇති අපි කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ ලස්සන ප්ලේස් එකකට. ඒ තමයි දොළොස් බාගේ. හරි අපි දැන් මේ ඉන්නේ බුලත්කෝපිටිය ටවුන් එකේ. අපි දැන් මේ හොයාගෙන යන්නේ වඩේ ගන්න චූටි පෙට්ටි කඩයක්. ඒ අද්දි අපිට හම්බුණා චූටි කඩයක්. මෙතන මේ වඩේ කඩේ අංකල් අපිට උණුවෙම වඩේ දාලා දුන්නා. ඔයාලත් આવොත් අනිවාර්යෙන් කාලා බලන්න. ඇත්තටම රහයි. ඉතින් අපි මේ වඩේකුත් කාගෙන දැන් මේ දොළොස් බාගේ පාරේ උඩහට යන ගමන් ඉන්නේ. අපිට ඒ යද්දි මේ ඇල්ලක් හම්බුණා. මේක රිකිලි ඇල්ල. මේ ඇල්ල බලන්න යන්න ඕන නම් උඩට යන්න පොඩි පාරකුත් තිබ්බා. හැබැයි අපි ගියේ නෑ. මොකද මේ අපි ගියපු දවසේ හොඳටම වැස්ස. ඒකෙන් හින්දා අපි උඩට ගියේ නෑ. පාරෙන් දැම්ම බල්ලා අපි ආයේ යන්න පටන් ගන්නවා. ඒ අද්දි අපිට නලගන ඇල්ලත් හම්බුණා. වැස්ස හින්දා අපි ගියේ නෑ ඉතින්. අපි කලින් පාරක දොළොස් බාගේ ආවා. ඒත් ඒ පාර අපිට ලස්සන බලන්න බැරි වුණා රැ වුණ හින්දා. ඉතින් අපි ආයෙම පාරක් එන්න තීරණය කරා. ඒ දවසෙත් වහිනවා. හරි අපි ඉස්සරහට ගිහින් බලමු. අපි ඇත්තට අහුවෙලා ඉන්නේ. මේ හරියෙන් යද්දි නම් ටිකක් වැස්ස හොඳටම වැස්ස අපි දෙන්නම තෙමුණා. වැස්සුණාට අපි නැවතුන්නේ නැහැ. දිගටම ගියා. අපි දැන් මේ ඉන්නේ උඩ පැලම්පිටිය හරියේ. මේ වෙලාවේ වැහැලා ඉවරයි. වටේට මීදුම ඉස්සරහින් එන වාහනයක්වත් පේන්නේ නැත්තරමට මීදුම තිබ්බා.
ඉතින් ඇවිල්ලා අපි ආවා අපේ ප්ලේස් එකට. මෙතන නම් මාරම ලස්සනයි. හැබැයි ඉතින් මීදුම හින්දා අපිට පල්ලේ වැඩිය පෙවුනේ නෑ ඉතින්. ඉතින් ඔයාලත් ඇවිත් බලන්න මාරම ලස්සනයි මෙහෙ. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye love you අම්මා.